ඉතින් මගේ යාළුවෝ හැමෝම හොඳින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. මේ දවස් ටික නම් කිව්වොත් හරියම අමාරුවෙන් ගෙවෙන දවස් ටිකක්. මේ දවස්වල ඉතින් හොඳටම වැස්සනේ. ඉතින් බබාලව සාලේ තියාගෙන ඉන්න බෑ. මේ අපේ සාලේ හිරිකඩ එනවා. ඉතින් අපිට ඔක්කොටම සනීප නෑ අපේ ගෙදර. ඉතින් යාළුවව සාලෙන් තිබ්බහම තව අසනීප තත්ත්වය වැඩි වෙනවනේ. ඉතින් මේ කාමරේ තමයි මේ දවස් ටිකේම මම තියන් ඉන්නේ. ඉතින් වැඩි ගණන් ගන්න එපා මේ කාමරේ හැදි වෙලා තියෙන්නේ. මේ මොකද බබාලා දෙන්න මේ ගේ ඇතුළෙම ඉන්නේ. බබාලා ඉන්න අම්මලා නම් ඉතින් දන්නවනේ බබාලා ඉන්නකොට හැමදේම හැදි වෙනවා. යාලා ඉතින් මේ ඇඳ උඩමයි හිටියේ මේ දවස් ටිකේම. ඉතින් බඩු එහාට දානවා මෙහාට දානවා. ඔය ඇඳුම් එහෙම පේනවනේ හැම තැනම. බෝල පුම්බන්න? ඔව්. දැන් බෝල පුම්බන්න බෑ. දැන් බෝල පුම්බන්න බෑනේ අපි ඉස්සරහට යන්නේ නෑනේ. ඉස්සරහට ගියාම පුම්බමු. හා. රණ්ඩු වෙන්න එපා ඉතින්. ඒක තව ටිකකින් නංගි දානවනේ බිම. එතකොට ගන්න ඔය. පේනවනේ ඉතින් දෙන්නගේ රණ්ඩු. කොහේ හිටියත් රණ්ඩු නම් අඩුවක් නැහැ. මේ දෙන්න සනීප නැතිඳ කිසි දෙයක් කන්නේ බොන්නේ නැහැ. මේ අඩුම තරමේ වතුරවත් බොන්නේ හරියට. ඉතින් අම්මා උදේ සුප් එකක් ලිපේ තියලා තිබ්බා. ඒක හරිය දෙන්නට පොවන්න. ඇත්තටම මේ සුප් එකවත් අනේ බිව්වේ නැහැ ඒ දෙන්න. අපිට වගේම ඇති. ඉතින් අපිටත් සනීප නැති වුනහම කන්න බොන්න එහෙම අප්පිරියයිනේ. ඉතින් යාළුවටත් ඒ වගේ ඇති. ඉතින් කිරි එකක් හදලා දුන්නා. ඒකවත් බිව්වේ නැහැ. ඉතින් ඔහොම තමයි ඉතින් ලෙඩ වුණාම ඉතින් කන්නේ බොන්නේ නැහැ. හරි මොහොරයි. ඔන්න ඉතින් කාමරේ ඉඳලා ඇති වෙලා දැන් ඉතින් සාලේ පුටු දෙකෙන් ඉඳවලා තිබ්බා. ඔයාලට කියන ළමයි පුටු වලවත් ඉඳගෙන ඉන්නේ නැහැ. මේ අක්කි බමාන ටිකක් හරි ওই කාටුන් එකක් දාලා දුන්නා මේක බල බල ඉන්නවා. නංගි නම් එක විනාඩියක්වත් ඉන්නේ එහාට දුවනවා මෙහාට දුවනවා. මෙයාට මම මේස් එහෙමත් දාලා තියෙන්නේ. මොකද හරිම සීතලයි මේ දවස් ටිකේ. ඉතින් වැස්ස ඔයාලා දන්නවනේ. වැස්ස පා යන්නෙම නැහැ. බිම ඇත්තටම ඇවිදින්න බෑ. පුදුම සීතලක් තියෙන්නේ. මේ මමත් මේස් දාගෙන තමයි ඉන්නේ. මට සනීප නැහැනේ. ඉතින් මේ උණ ඒ හින්දා මමත් මේස් දාගෙන තමයි ඇවිදින්න කරන්නේ. හරිම සීතලයි. වෙවුලනවා. ඒ වෛරස් එක නම් ඉතින් ඕන්නේ කියලා වැඩක් නෑ ඒක. මේ බලන්න ඉතින් එළිය වැස්ස මේ විදිහම තමයි එළි වෙනකම්ම වහිනවා ඉවරයක් නෑ. දැන් මම හිතන්නේ එක දිගට දවස් 3-4ක්ම ඔහොමයි. ඉතින් එළියටවත් බහින්න විදිහක් නෑ. මේ වැස්සෙන්ද තමයි අපි ඔක්කොම ලෙඩ වුනේ. ඔයාලට කියන්න ඕනේ මේ මගේ වොයිස් එක පොඩ්ඩක් අවුල් ගිහිල්ලා තියෙන්නේ. අනේකට සමාව වෙන්න. මොකද මේ සනීප නැතුව ඉන්නේ. ඉතින් වොයිස් එක ගැන වැඩි හිතන්න එපා. අසනීපෙන් ඉන්නේ. බලන්නකො ඉතින් එහෙම ගහනකොට ඉතින් අපේ සාලින්න බැහැනේ වැස්සට හිරිකඩේන හින්දා. එහෙම තමයි ඉතින් මේ දවස් ටිකේම වැස්ස. මේ බලන්නකො ඉතින් රෙදි මේවා වේල ගන්න තැනක්වත් නෑ දාගන්න. මොකද අපේ මඩුවේත් මේ හැමතැනම වැල් බැඳලා රෙදි දාලා තියෙන්නේ. ඉතින් ආයිඩ නැහැ. මට නම් ඉස්සරහදී මෙහෙම රෙදි ගොඩ වෙලා තියෙනවා දකින්නකොට. මේවා හොදලා කරලා තියෙන්නේ මනා ගන්න තැනක් නැතුව තමයි මේ ඉන්නේ. ඉතින් බලන්නකො අපේ ගෙදරට වැස්සට යාළුවෙක් ආවනේ. අපිට ඊයේ රෑ ඇහුණා මේ ලේන් පැටියා කෑ ගහනවා. අපි හිතුවේ යාලා වැස්සට තෙමෙනවා හරි මොකක් හරිද දන්නේ නැහැ කියලා. මේ අපේ කුස්සියේ වහලු උඩමයි මේ ලේන් කුඩේ තියෙන්නේ. අනේ ඉතින් බලනකොට මෙයා බිම වැටිලා ඉඳලා තියෙන්නේ. මේ අපේ අම්මා උදේ එළියට එනකොට තමයි දැකලා තියෙන්නේ මේ ලේන් පැටියා වැටිලා ඉන්නවා. අපි ඔය රෙදි කෑල්ලක් අයන් කරලා එයාව රස්නෙට උණුහුමට වහලා තියෙන්නේ. ඊයේ රෑ ඉඳලා උදේ වෙනකම් මෙයා වැස්සට තෙමි තමයි ඉඳලා තියෙන්නේ. බලන්නකො ඉතින් දැන් උණ්ඩි වෙලා ඉන්න හැටි. කොහොම හරි ලේන් අම්මත් කෑ ගගහ මෙයාව හෙව්වා. කොහොම හරි දවල් වෙනකොට මෙයාවේ අම්මා ඇවිල්ලා අරගෙන ගියා. ඉතින් මම දැන් උදේට කන්න තමයි හදන්නේ. අද සම්බෝලයි දඹලයි තියෙනවා. පරිප්පු තියෙනවා. කරුවල තෙල් දාලා තියෙනවා. මට ඒව කන්න හිතුන්නේ මේ දෙක විතරයි මට කන්න හිතුනේ. මොකද සනීප නැති හින්දා අර දඹල ටිකක් සැරට කන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා.
රසයිද? මේ පේනවනේ මං කිව්වේ නංගි බබා නම් ඉඳගෙන ඉන්නෙම නෑ. එයාට ඕනේ කොහේ හරි දුව මොකක්ම හරි කරන්න. ඉතින් මං වලට කිව්වනේ මට මේ බෙදාගත්ත බත් එකවත් කන්න බෑ. කටවල 2-3ක් කනකොට නිකන් අප්පිරියාවක් වගේ එනවා. හරි අමාරුයි ළමයි මේ වෛරස් එක නම් කාටවත්ම හැදෙන්න හොඳ නෑ. පුදුම අමාරුවක් තියෙන්නේ මේක නම්. එන්න ඔහෙ යන්න එපා කවුරුත් නෑනේ. බබා. ආ? ආ? ඕම් බත්තිය අදිනවා. කො පළයන් කොස්ස? පළයන් කොස්ස. පළයන්. අතින් ඉන්න කොස්ස. පාලි උනා මතු ගන්න. මෙයා කන්නේ සම්බෝල විතරයි. බත් කන්නේ නෑ. ඔන්න ළමයි මම බෙදාගත්ත බත් ටිකේ මෙන්න මේ ටික තමයි කෑවේ. කන්න බෑ මේ ටික හරි මෙහෙම කෑවේ. මේ දම්බලයක ටිකක් සැරට තිබ්බනේ ඒ හින්දා කිසිම රසක් දැනෙන්නේ නැහැ. මේ හරිම අමාරුයි කන්න අප්පිරියයි. මම පේනවනේ මේ ටික විතරයි කාවන්න පුළුවන් උනේ. ඉතින් අද නම් බත්තටයක්වත් කන්න බෑ. පුදුම අප්පිරියාවක් තියෙන්නේ. බබාලා දෙන්නත් එහෙමයි කන්නෙම නැහැ. මේ දැන් කාලා මෙහෙ ටික බොන්න ඕනේ. ඔන්න ඉතින් බත් කටවල් 4-5ක් හරි කාලා දැන් ඉතින් ගෙනාපු බෙහෙත් ටික බොන්න තමයි හදන්නේ. බෙහෙත් ටික බොන්නත් එපා ඉතින් මොනව කරන්නත්. ආසම නැති දෙයක් තමයි බෙහෙත් බොන්න. ආස නැහැ කැමති නැහැ කියලා හරියන්නේ නැහැ ඉතින්. අපේ ලෙඩේට බෙහෙත් බොන්නම වෙනවා. ඔය පේනවනේ බෙහෙත් කරල් වල සයිස් එක. බබාලා දෙන්නටත් බෙහෙත් පෙව්වා මං උදෙන්ම. දැන් ඉතින් මම තමයි බොන්න තියෙන බෙහෙත්. අපේ අම්මටත් සනීප නැහැ. එයාත් බෙහෙත් බීලා එහෙම ගියා. දැන් නම් එයාට ටිකක් අඩුයි. එයා ඉතින් වැඩට ගියා. දැන් ඉතින් කාලා බීලා එහෙම පුටුවට වෙලා ඉඳගෙන ඉන්න තමයි තියෙන්නේ. ඉඳගෙන ඉන්නවා කිව්වට ඉතින් ඉඳගෙන ඉන්නත් නෑ. මොකද නංගිගේ වැඩේම බිමට බහින එකනේ. ඔය පේනවනේ. ඇයි? මං ඉස්සෙල්ලා දාන් හිටපු මේස් දෙකේ වතුර ගෑවුණා. ඊට පස්සේ මං ඒ දෙක ගලවලා මේ දෙක දාගත්තා. කො නංගි කොහෙද යන්නේ? එන්න මෙහෙට එන්න. ඉඳගන්න පුටුවේ. අසනීපුණා කියලා ඉතින් ඉඳගෙන ඉන්නම බෑනේ. ගෙදර වැඩ ටිකත් කරගන්න බෑ. ඉතින් මං හදන්නේ ගේ ටිකක් අතු ගා ගන්න. ඉතින් පුදුම අමාරුකමක් තිබුණාත් අපේ දේවල් ඉතින් කොහොම හරි කරගන්න බෑ. අමාරුයි කියලා ඉතින් නිදියගෙන ඇඳට වෙලා ඉඳගෙන එහෙම ඉන්න බෑනේ. ඔන්න ඉතින් මගේ උදව්වටත් එක්කෙනෙක් ආවා. එයා නම් ඉතින් උදව් කරනවට වැඩිය වැඩි කරන එක තමයි කරන්නේ. මේ දෙන්න ඉතින් වෙන්දට සාලිනේ ඉන්නේ. දැන් ඉතින් මේ දෙන්නට අවුරුදු වගේ. මොකද මේ මෙතන දැන් නිදහස්නේ. එහෙට දුවනවා මෙහෙට දුවනවා. ඒ වදිනවා මේ වදිනවා. දෙන්නට ඉතින් අවුරුදු වගේ. මම අද මෙහෙම ඔලුස්සගෙන හිටියට මට ඊයේ නම් පුදුම අමාරුවක් තිබ්බේ. මම ඇඳේම හිටියේ. ඊයේ නම් අපේ අම්මා ගෙදර හිටියා. මට ඒ කියන්නේ නැගිටගෙන ඉන්නත් බෑ. විසික් වෙන තරමටම පුදුම අමාරුවකින් හිටියේ. බෙහෙත් වේල් 2ක් විතර බොනකොට නම් ඒක ෂේප් අඩු වුණා. දැනට තියෙන්නේ හෙම්බිරිස්සාවයි ඔලුව රිදෙන එකයි තමයි. ඇඟේ අමාරුව නම් දැන් ටිකක් අඩුයි.
ඉතින් ඉතින් මොන අමාරුකම් තිබ්බත් ඉතින් එහෙම පොඩි වැඩ ටිකක් කරන්න ඕනේ. මොකද ඉතින් අපිට ඉතින් වැඩ කරලා දෙන්න කෙනෙක් නැහැනේ. අපේ වැඩ ටික අපිම කරගන්න ඕනේ. අම්මට ඉතින් ඊයේ වැඩට යන්න හම්බුනේ නැහැනේ. අදත් ගෙදර ඉන්න එක අපරාධනේ. ඉතින් එයාලා ටිකක් සනීපුනේ හින්දා අම්මා වැඩට ගියා. මං කිව්වා යන්න කියලා. මං ඔයාලට කිව්වේ අපේ අක්කි මැනිකට නම් ওই කාටුන් එකක් දාලා දීලා තියෙන්නේ. එයා නම් චුට්ටක් කොහොම ඉඳගෙන ඉන්නවා. බහින්නේ නැති තරම්ම. එහෙම එකපාරක් දෙපාරක් බැස්සට එයා ඉඳගෙන ආයේ ඒක කාටුන් එක දිහා බලාගෙන ඉන්නවා. අපේ නංගි බබා නම් එහෙම නෙමෙයි. ඔයාලා දකින්න ඇතිනේ දැන්. එයාගේ වැඩේම බිමට බහින එක තමයි. මේ දෙන්න කිසිම දෙයක් කන්නේ නැහැ. බිස්කට් දුන්නා. හැබැයි අක්කි බබාට නම් එපා කිව්වා. නංගි මේ ගත්තට මේකේ තනින් තන පොඩි කෑලි කාලා බිමට දානවා. එයා කන්නේත් නෑ ඔය ගත්තට. මේ ඉතින් ඕකෙත් ඔය වටේ විතරයි ඔය කන්නේ. බබාලා ඉතින් ලෙඩ වුණාම කන ටිකවත් කන්නේ හරිම අමාරුයි කවන්න. මොනා කරන්නද ඉතින් නේද? සැරින් සැරේ පුටුවෙන් බිමට බහින හින්දා මං එයාලට දුන්නා අර යෝගට් කන්න හැඳි දෙනවනේ. ඉතින් බබාලාට ඒ හැඳි වලින් නෙමෙයිනේ මං කවන්නේ. එයාලගේ හැඳි වලින්. ඉතින් ඒ හැඳි ගෙනාපුවා ගොඩ තියෙනවා. මං කරපු දේ තමයි කප් දෙකක් දීලා හැඳි ටිකක් දුන්නා ඒකට දදා ඉන්න කියලා. ඒත් ළමයි ඒකට නම් දදා හිටියේ ටික වෙලාවයි ආයේ බැස්ස බිමට. ඉතින් මේ වෛරස් එක හැදුනහම ඔළුව කැක්කුමක් එනවා ළමයි. ඒක ඉතින් කියලා වැඩක් නෑ. ඔළුව ඒ කියන්නේ පුපුරන්න තරම් රිදෙනවා. ඇඳට වෙලා නම් ඉන්න පුළුවන් ඕන තරම් වෙලා. ඇඳේ ඉන්න ඉතින් අපිට බැහැනේ. මොකද ඉතින් බබාලා දෙන්න මෙහෙම තියලා මට ඇඳට ගිහලා නිදා ගන්න බෑනේ. ඒ දෙන්නම ඉතින් බලා ගන්න ඕනේනේ. මොකද සාලෙන් තියන්නත් බෑනේ දෙන්න. ඉතින් මං ටිකක් මේ ඔළුව තියාගෙන හේතු වෙලා හිටියේ. ඉතින් එහෙම ඉදි නිින්ද යනවා. ඒ තරමට අමාරුයි. ඉතින් මොනවා කරන්නද නේද? හැමදේම ඉවසගෙන දරාගෙන ඉතින් ඉන්න ඕනේනේ අම්මා කෙනෙක් වුණාම. මෙහෙමවත් ඉතින් ඔළුව තියාගෙන ඉන්න බෑ. මොකද මේ නංගිව බලන්න ඕනේ. ඇය සැරින් සැරේ බහිනවා. අතන වීදුරාකේ බඩු අදිනවා. ඉතින් S2 වගේ ඉතින් ඒ දෙන්න බලාගන්න එපා. මට කොච්චර අමාරුකම් තිබ්බා. මාත් ඉතින් ටිකක් වෙලා ඔහොම ඔළුව තියාගෙන චුට්ටක් වෙලා හිටියා. ඉතින් එහෙම ඉන්නත් නෑ එක දිගට. මොනවා කරන්නද ඉතින් නේද? ඔය කොහෙද ගිහින් ඉන්නේ? අද නම් හොදි එහෙම රත් කරන්න බබාලට කවන වෙලාව විනාඩි 10ක් 15ක් විතර වෙනකම්ම මං හිටියා. මොකද වැස්ස හින්දා ඒව රත් කරද්දි ඉක්මනට නිවෙනවනේ. ඉතින් මං දැන් මේ හදන්නේ යාලට කවන්න. හොදි ටික රත් කරගන්න. බත් ටික රත් වෙන්න ගැහුවා. දැන් ඉතින් තියෙන්නේ හොදි ටික රත් කරගන්න තමයි. ඔයාලට ඇහෙනවනේ නේද මොනවා හරි අතාරින සද්ද. ඒ ඉතින් අපේ නංගි බබා තමයි. දැන් ඉතින් ඔය කොහෙට හරි ගිහිල්ලා මොනවා හරි අදින සද්දයක් තමයි ඇහුනේ. ඔන්න ඉතින් මම දැන් පරිප්පුව රත් කරගත්තා.
දැන් තියෙන්නේ දම්බලයක රත් කරගන්න. ඇත්තටම මම බත් කටවල් 3-4ක් හරි කෑවේ දම්බල හින්දා. දම්බලයක ටිකක් සැරට තිබ්බා ඒ හින්දා කෑවේ. කිසිම රසක් නම් දැනෙන්නේ අර සැරට ඒක දැනුනේ හින්දා කෑවා. කිසිම රසක් දැනෙන්නේ නැහැ ළමයි. වතුර ටිකක්වත් බොන්න බෑ. පුදුම අප්පිරියාවක් තියෙන්නේ. ඕන් ඉතින් දම්බලයකත් රත් කරගන්න හදන්නේ මම දැන්. ඊට පස්සේ බබාලා දෙන්නට බොන්න උණු වතුර එකක් රත් කරගන්න තමයි හදන්නේ. අපි ගිහිල්ලා එන්නම් කියන්නේ බබා ඌව වෙලා කියන්නේ. ඌව වෙලා කියන්නේ. ඌවා බෙහෙත් බිව්වා කියන්නේ. බේදවන මේකනේ. වහිනවා කියන හයියි. අයේ දරියා නංගි. බයි කියන්නේ. බයි. කොක්කි මිනිකත් බයි කියන්නේ. බයි බයි. අපි ආයෙ එන්නම් ඔයාලා බලන්න කියන. බදන්නම් බලන්න ඉන්නම්. බඩනේ අපි එහෙනම් ගිහිල්ලා එන්නම්. බයි. ඔන්න ඉතින් දැන් ඒ දෙන්නම දොයි. පේනවනේ ඉතින් සීතලට වකුටු වෙලා නිදාගෙන ඉන්න ඇති. පුදුම සීතලක්නේ තියෙන්නේ මේ දවස්වල වැස්ස නිසා. ඉතින් මගේ නංගි මැනිකක් දොයි දැන්. ඉතින් මේ දෙන්න නිදාගත්ත අතරේ මාත් දැන් ටිකක් නිදාගන්න තමයි හදන්නේ. මොකද ඉතින් මේ දෙන්න නිදාගත්ත වෙලාවට තමයි මට චූටි හරි නිදහසක් තියෙන්නේ. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. බයි බයි.